විශේෂ පිහිටයි. අපි අද දවසේදී අපගේ උදෑසන යාඥා කාලයට ප්‍රථමයෙන් මොහොතක් දේව වචනය දෙසට අවධානය යොමු කරමු. දේව වචනයේ මෙසේ සඳහන් කර තිබෙනවා. ශුද්ධ වූ මතෙව් පොතේ 5 වන පරිච්ඡේදයේ 18 වෙනි පදය. සැබවක් නුඹලාට කිමි. අහසත් පොළවත් පහව යන තෙක් සියල්ල සිදුවන තුරු විවස්ථාවෙන් එක අහුරක්වත් බිඳුවක්වත් කිසිසේත් පහව නොයන්නේය. ආමෙන්. උඩහසත් පහත පොළවත් මුළුෂ්‍යන්ව පාලනය කරන අති ධර්මික වූ දෙවි පියාණනි, අද දවසේදී අපි යාඥා කරනවා ස්වාමිනී සියලුම ඉරුදින දේව මේහන් වෙනුවෙන් හොඳ ස්වාමිනී අද දවසේදී පියාණන් වහන්සේ මේ යාඥාවට සවන් දෙන සෑම දෙනාම උදෑසනම ස්වාමිනී ඔබ වහන්සේගේ අභිමුඛත්වයට යන්ට සූදානමින් ඇති. සමහරක් අය ඒ දේව මේහන් වල සහභාගී වෙලා මේ පණිවිඩය අස්වනවා ඇති. ස්වාමිනී ඒ කෙසේ කෙලෙස වුවත් පියාණනි ඔබ වහන්සේගේ කරුණාව මේ අයට අත්දකින පිණිස ඔබ වහන්සේ මහත් දේ කළ මැනව. විශේෂයෙන් ස්වාමිනී අද දවසේ සියලු නමස්කාර දේව මේහන් වෙනුවෙන් ඔබ වහන්සේ බලවත් දේ කරමින් ස්වාමිනී ඒ තුලින් මහත් ස්වාමිනී දෙනෙකු ගැලවීමට එන්නට සභා පාලකවරුන්ද ඔවුන්ගේ මුඛයන්ද ඔබ අරන් පාවිච්චි කළ මැනව. දේව සේවය කරන සියලු කණ්ඩායම් අද දවසේ ඔබගේ නාමය ගෞරවයට පත් කරනකොට ස්වාමිනී මහත් පුදුම දේවල් සිද්ධ වෙන්නට අද දවසේ ස්වාමිනී ශ්‍රී ලංකාවේ ස්වාමිනී පවත්වන සිංහල දේව මෙහෙයන් වගේම විදේශ රටවල් වල පවත්වන සියලු සිංහල දේව මෙහෙයන් වලටද ඔබ වහන්සේ තෝරගත් සියලු භාෂාවන් වලටද ඔබ වහන්සේ ආශිර්වාද කරලා ඒ සියලු දේව මෙහෙයන් ඔබ වහන්සේ ආශිර්වාදමත් කළ මැනව. ස්වාමිනී ඔබ වහන්සේට යාඥා කරනවා අද දවසේදී පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව මැද්දේ යාඥාවල් වලට සහභාගී වෙන්නට බලාපොරොත්තුෙන් සිටින හැම කෙනෙකුටම අවශ්‍ය කරන ඒ මිල මුදල අවශ්‍ය කරන පියාණනි කරුණාව අවශ්‍ය කරන ඒ ඔබ වහන්සේගේ ආශිර්වාදය ලබා දෙන්නට විශේෂයෙන් ස්වාමිනී බොහෝ දෙනෙක් ඉන්නවා. ස්වාමිනී මේ දේශයේ පියාණනි සභාවට යන්න අවශ්‍යතාවය තිබුණත් පියාණනි මිල මුදල ස්වාමිනී එම අවශ්‍යතාවය නිසා ඔවුන්ට ඒ ගමනාගමන පහසුකම් නොමැති වීම නිසා සභාවකට නොයා ඉන්න ස්වාමිනී මේ අයට අවශ්‍ය කරන ඒ ආශිර්වාදය ඔබ වහන්සේ නිදහස් කරන පිණිස මා යාඥා කරනවා. ස්වාමිනී මන්ද පියාණන් වහන්සේ ඔබ වහන්සේට සියල්ල කරන්නට පුළුවන්. පියාණනි ඔබ වහන්සේ කියනවා අහස පොළොව පහව යන්නේය, නමුත් ඔබ වහන්සේගේ වචනය කවදාවත් පහවන්නේ නැහැ කියලා. ස්වාමිනී ඔබ වහන්සේම බලවත් දේ කරලා පියාණනි ඔබගේ වචනය කරුණ කොටගෙන ස්වාමිනී මේ අය ස්වාමිනී ඔබ වහන්සේ අද දවසේ අපිට ඉගැන්වූ වචනය වගේ ව්‍යවස්ථාවේ ස්වාමිනී එක බිඳක්වත් වෙනස් වෙන්නේ නැහැ කිව්වා වගේ පියාණනි මේ අහස පොළොව පහව යනතුරු ඔබ වහන්සේ මේ ව්‍යවස්ථාව තුල බලවත් දේ කරලා ඒක සම්පූර්ණ කරන පිණිස බාව පියාණනි ඔබ වහන්සේ ඒ තුල පියාණනි අපි විශ්වාස කරන ස්වාමිනී දස පනතේ ස්වාමිනී 4 වෙනි ආඥාව නම් සබත් දවස සුද්ධ කොට පවත්වන්නට කියලා. ඒ දවසේ ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව මැද්දේ පියාණනි ඔබ වහන්සේ ස්වාමිනී ඒ දිනදී ඔබ වහන්සේට සුද්ධ දවසක් බැවින් පියාණනි අප ස්වාමිනී එක කැලක් විදියට ස්වාමිනී ඒ දවස ස්වාමිනී අපට ලැබී තියෙන දවසක් විදියට මේ ඉරු දිනදී අපි සමරනවා පියාණනි. මේ දවසේදී හැම කෙනෙකුටම පියාණන් වහන්සේ ඔබගේ සැමරීමට ඔබ වහන්සේගේ නැවත පැමිණීමට ස්වාමිනී ඔබ වහන්සේ තුල ආශිර්වාද ලබන්නෝ බවට පරිවර්තනය වෙන්නට අවශ්‍ය කරන වාතාවරණය ඔබ නිදහස් කළ මැනව. ස්වාමිනී යමෙකු රෝගාතුරව ස්වාමිනී සිටිනවද ස්වාමිනී අද දවසේ මේ යාඥාවට දේව මෙහෙයකට යන්න බැරි තරමට උන රෝගයකින් හෝ යම් ස්වාමිනී කොන්දේ අමාරුවකින් ඔළුව කැක්කුමකින් කකුල් වේදනාවකින් සිටිනවද නාසරිය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට නැගිටින්නට ඔබගේ ශක්තිය නිදහස් කළ මැනව. ඔවුන්ගේ පරම්පරා ශාප පරම්පරා රෝග නාසරිය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමයෙන් මේ තප්පොරේ මේ ශරීරවලින් ඉවත්ව ගොස් ඔබගේ ආත්මය කරන කොටගෙන
මේ හැම කෙනෙක්ටම නිරෝගීකම ලැබිලා අද ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාවෙන් අද දවසේදී පියාණනි සෑම කෙනෙකුටම ස්වාමිනී ඔබ වහන්සේගේ දේව මෙහෙයට සහභාගී වෙන්නට ඒ ආශිර්වාදයේ නිදහස් කළ මැනව ස්වාමිනී අද දවස ඔබ වහන්සේ බලවත් කළ මැනව සෑම කෙනෙකුට ඔබ වහන්සේගේ කරුණාව දුන මැනව ස්වාමිනී ඔබ වහන්සේ බලවත් දේ කරලා පියාණන් වහන්සේ අද දවසේ මේ පවුල් වල තියෙන සියලු ප්‍රශ්න වලට විසඳුම ස්වාමිනී ඔබ ඔවුන්ගේ සභා පාලකවරුන් කරන කොටගෙන ඔවුන්ගේ අනාගතයේ ස්වාමිනී ඔබ වහන්සේ කරන්නට යන්නා වූ බලවත් ක්‍රියාහුන් එළිදරව් කරගෙන ඒ තුළ ස්වාමිනී ඔවුන්ගේ ජීවිත ගොඩනගා ගන්නටත් ඒ තුලින් ස්වාමින් වහන්සේ වෙතට ලං වෙන්න අවශ්‍ය කරන මාර්ගය ඔවුන්ට ස්වාමිනී හදා ගන්නට අවශ්‍ය කරන දේව වචන ඉගෙන ගන්නටත් ආද දවසේ ඔබ වහන්සේ බලවත් දේ කළ මැනව ශනි ඔබ වහන්සේගේ නාමයේ කරුණ කොටගෙන ස්වාමිනී මේ හැම කෙනෙක්ම ස්වාමිනී දවසේ ආත්ම ආලේපයෙන් පූර්ණ ස්වාමින් වහන්සේ තුල සිට ගන්නටත් ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව අත්දකින්න ආශිර්වාද කළ මැනව ස්වාමිනී ඔබ වහන්සේ මේ තප්පරේ සෑම කෙනෙකුම ඔබ ස්පර්ශ කළ ස්වාමිනී කරුණාව දැන් මොහොන් කෙරේ තැබුව මැනව සුද්ධාත්මයන්නි ඔබ වහන්සේ බලවත් පියාණනි විශේෂයෙන් ආඥා කරනවා අද දවසේ පියාණනි ඔබ වහන්සේ තුල සේවය කරන ස්වාමිනී සියලු කණ්ඩායම් කරලා මේ ආයත ස්වාමිනී ඔබ වහන්සේගේ ශුද්ධාත්ම බලය කරන කොටගෙන හොඳින් සේවය කරන්නට අවශ්‍ය කරන ස්වර් බලය ඔබ වහන්සේ ස්වාමිනී මේ හැම කෙනෙකුටම දුන මැනව යමෙක් ස්වාමිනී මේ වචනේ සේවය කරන කෙනෙකු වසනවද ස්වාමිනී මේ ආඥාවට සවන් දෙනවද එයාට අවශ්‍ය කරන ධෛර්යය බලය ඔවුන්ගේ තියෙන අපවිත්‍රකම ඔවුන්ට එළිදරව් කළ මැනව ස්වාමිනී ඔවුන් ස්වාමිනී ශුද්ධ ජීවිතයක් ගත නොකර ඔබට සේවය කරනවද ස්වාමිනී ඒ තැන් වලින් නිදහස් වෙන්නට මේ ඉරු දින මේ හැම කෙනෙකුටම ඔබේ කරුණාව තුන මැනව අපවිත්‍රකම අතහරින්නට අශුද්ධ දේ අතහැරලා ශුද්ධ දේට ඇලුම් වෙලා දේවියන් වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වගේ ජීවත් වෙන්න මේ පොළොව තුල සෑම දේව සේවකයෙක්ට වගේම ඔබ වහන්සේ වාදාහන හැම කෙනෙකුටම ඔබගේ කරුණාව නිදහස් කළ මැනව ශුද්ධාත්මයන්නි දැන් ස්වාමිනී අද දවසේ ස්වාමිනී ගමන් කරන සියලු දෙනාට ඔබ වහන්සේගේ ආරක්ෂාව රැකවරණය තැබුව මැනව නැවත නිවස් කරා එන්නටද ඔබගේ කරුණාව තැබුව මැනව ස්වාමිනී අද දවසේ යමෙක් පියාණනි මේ ආඥාවට දුකින් සවන් දෙනවද මේ ආඥාව අවසන් වෙන විට ඔවුන්ගේ ජීවිතවල බලාපොරොත්තුවක් සහිතව පිළිතුරක් සහිතව ජීවත් වෙන්න ඔබ වහන්සේ කරුණාව ආශිර්වාදයෙන් දුන මැනව ස්වාමිනී ඔබ වහන්සේට බාරයි ස්වාමිනී අප ඔබ වහන්සේගේ පැමිණීම දක්වාම ස්ථීරව ඉන්න ස්වාමිනී මේ හැම කෙනෙකුටම ඔබගේ කරුණාව දැන් නිදහස් කළ මැනව දැන් ස්වාමිනී මේ යාඥාව තුලින් අද දවසේ ස්වාමිනී විශේෂයෙන් පියාණන් වහන්සේ අලුත් කෙනෙකු ගැලවීමට ඔබ ගෙනෙන්නට සූදානම් කර තිබුණා නම් ස්වාමිනී ඒ අයට ඔබ වහන්සේ කවුද කියලා හොඳින් තේරුම් ගන්නටත් ඔබ වහන්සේගේ අභිමුඛත්වය තුල ජීවනයේ අයිති වෙලා ඔබ කවුද කියන දේ අයිති කරගෙන ජීවත් වෙන්න ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව මේ තප්පරේ මේ හැම කෙනෙක්ම ස්පර්ශ කරන්න මොවුන්ගේ ස්වාමිනී සියලු දුක කඳුල වේදනාවල් ඉවත් කර අද දවස සතුට ප්‍රීතිය ඇති දවසක් බවට ඔබ පරිවර්තනය කළ මැනව දැන් ස්වාමිනී ඔබ වහන්සේට මේ හැම කෙනෙකු බාරයි ආද දවසේ ඔබ බලවත් දේ කරමින් ඔබගේ වචනය ආරක්ෂා කරන්න බවට පරිවර්තනය කළ මැනව දැන් ස්වාමිනී ඔබ වහන්සේට ස්වාමිනී සියලු පවුල් බාර දෙනවා ස්වාමිනී අද දවසේ සියලු දේව මෙහෙයන් බාර දෙනවා ස්වාමිනී සේවක කණ්ඩායම් බාර දෙනවා ස්වාමිනී එක එක පුද්ගලයන්ව බාර දෙනවා දැන් ස්වාමිනී ඔබ වහන්සේගේ ආශිර්වාදය මොවුන් කෙරේ ගලාගෙන යන්නටත් ඒ තුලින් ස්වාමිනී මොවුන්ගේ පවුල් ඒවා භුක්ති විඳින්නටත් ස්වර්ගයේදී ඒ බලාපොරොත්තු සහිතව සතුටින් ජීවත් වෙන්නටත් ඔබ වහන්සේ මොවුන්ට සදාකාලික බලාපොරොත්තුවක් දී තියෙන ස්තුතිවන්ත වෙනවා දැන් ස්වාමිනී මේ සියලු දේ බාර කරමින් කැප කරන්නේ අපගේ ගැලවුම්කාර නාසරිය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේම අති බලවත් වූ නාමයෙන් නිසාමය ආමෙන් 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 ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා යේසු පිටයි ඔබට අපගේ WhatsApp group එකට එක්වීමට අවශ්‍ය නම් පහත link එක ඔස්සේ අප හා එක්වන්න